අපි අපේ දෙවෙනි MCQ එකට මේක මම කතා කරා මම හිතන්නේ මේ අපි ට්‍රයල් පේපර් එකේ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? උත්තරේ ගත්තේ කීයද ඔයගොල්ලෝ? පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය. ඔව්. right very good. ඔනාගන්න මේකේ කතන්දරේ. අපි ඔතනට එන්නේ මෙහෙමයි. දැන් භාණ්ඩ වර්ග භාණ්ඩ කියන එකේ තේරුම මට කියන්න ඉස්සලා. භාණ්ඩ කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට භාවිතා කරන ඕනෑම දෙයක් නේ. නෑම දෙයක්. මේ අලුතෙන් ආපු බලන්නේ මොනවද બોલી අකුරු කියලා. ඒක තමයි ආර්ථික විද්‍යාත්මක අකුරු. පේපර් ක්ලාස් එකේ විතරක් කියන අය බලන්නේ මොනවද બોલી අකුරු කියලා. ඒ ඇඩම් ස්මිත් එහෙම තමයි දෙන්නේ. හරිද? ආර්ථික විද්‍යාත්මක අකුරු. එතකොට භාණ්ඩ කියන්නේ අවශ්‍යතා සහ වුණා සපුරාලීමට භාවිතා කරන ඕනෑම දෙයක් භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ සමහර ඒවා සීමිතයි. සමහර ඒවා අසීමිතයි. ඉතින් තමයි මේක අපි දෙකට බෙදන්නේ. එකක් තමයි ආර්ථික භාණ්ඩ අනිත් එක තමයි ආර්ථික නොවන භාණ්ඩ. මේ ආර්ථික නොවන භාණ්ඩ වලට කියන අනිත් නම තමයි නොමිල භාණ්ඩ. නොමිල භාණ්ඩ. මේක දෙපැත්තට දාලා වෙන් කරගන්න ලීසිම වැඩේ තමයි මේවා හිඟන. මේවා හිඟ නෑ උණ තරම් තියෙනවා. හිඟ කමක් නෑ. ඒතර මේ හිඟ නිසා අපි හැම වෙලෙම තේරීමක් කරලා කැපකිරීමක් කරලා ගන්න ඕනේ. කියන්නේ මේවා හැම වෙලෙම ආවස්තික පිරිවැයක් තියෙනවා. මේවේ අසීමිතයි ඕන තරම් තියෙනවා. ඉතින් කිසිම තීරීමක් කරන්න දෙයක් නැහැ. මුකුත් කැපකිරීමක් කරන්න දෙයක් නැහැ. මේවේ ආවස්තික පිරිවැයක් එහෙම නැහැ. සහ මේකේ තියෙන වැදගත්ම දේ තමයි හරිද? මේක ස්වභාව ධර්මයෙන් අසීමිතව හම්බෙනවා. ස්වභාව ධර්මයෙන් නොමිලේ අසීමිතව ගන්න පුළුවන්. නොමිලේ අසීමිතව ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. හරිද? ඒ කියන්නේ ඔය හීරුවෙලිය වර්ෂා ජලය ඒ වගේ ඔය අවශ්‍යතාව මනස පුරවන්න පාවිච්චි කරනවා ඕන තරම් ගන්න පුළුවන් අසීමිතව ගන්න පුළුවන්. හැබැයි මේවා හරිද? නැවත දෙකට බෙදන්න වෙනවා අපිට. මේවා නැවත දෙකට බෙදන්න ඕනේ. ආර්ථික භාණ්ඩ මිලක් ගෙවාද ගන්නේ නොමිලේ ලැබෙන අවස්ථාවක් තියෙනවා. මේවා බොහෝ අවස්ථාවලදී මිලක් ගෙවා ගන්නේ හැබැයි නොමිලේ ලැබෙන අවස්ථාවක් තියෙනවා. හරිද? දැන් සල්ලි දීලා ගන්න මොනවද කියනකෝ දන්නවනේ කඩේට ගිහලා සල්ලි දීලා ගන්න ඕන එකක් ආර්ථික භාණ්ඩනේ. හරිද? නොමිලේ හම්බෙන ඒවා තමයි ඔය ඔයාට මොනවාරි උපන්දින ත්‍යාගයක් හම්බෙනවා නම් මේක මම එදා කිව්වා. ඊට පස්සේ වට ලොතරැයි දිනුමක් හැදෙනවා නම් හරිද? ලොතරැයි දිනුමක් ඔය ඉස්කෝලෙන් නිල ඇඳුම් වගේම හම්බෙනවා නම් ඒවා දී ඉස්කෝලෙන් දෙන නිල ඇඳුම කියන එක අපිට හිඟකමක් තියෙන භාණ්ඩයක් නේ. හැබැයි නොමිලේ හම්බෙන්නේ. ඔයාට මොකක් හරි ලොතරැයි එකකින් කාර් එකක් ඇදුණොත් හිඟ භාණ්ඩේනේ කාර් එකක් කියලා. ඔයාට නොමිලේ මේක ඔයාට නොමිලේ හම්බෙන්නේ ඒක වෙන කෙනෙක් වියදමක් දරලා තියෙනවා. වෙන කෙනෙක් වියදම දරුවට ඔයාට හම්බෙන්නේ නොමිලේ. එහෙනම් ආර්ථික භාණ්ඩ සල්ලි දීලත් ගන්නවා කඩින් ගන්න හැම එකම ආර්ථික භාණ්ඩ නොමිලේ හම්බෙනවා. මේව කොහොමද නොමිලේ හම්බෙන්නේ? හිරිවිලිය වර්ෂා ජලය වගේ. සහ මේවා ස්වභාව ධර්මයෙන් හම්බෙන්නේ. මම මේ ස්වභාව ධර්මය කියන වචනේ ලියන්න හේතුව ගොඩක් අය පටල ගන්නවා මේක. මේ දෙකම තියෙන්න ඕන. මට කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන හැම එකක්ම ආර්ථික නුවණ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත ඒවා තියෙන්නේ. khනිජ තෙල්, ස්වභාවික වනාන්තර,
ඒ නිසා ස්වභාව ධර්මයෙන් ලැබෙන හැම එකක්ම ආර්ථික නොවන කියලා කියන්නත් බෑ. මේ කන්ඩිෂන් දෙකම තියෙන්න ඕනේ. ස්වභාව ධර්මයේ නොමිලේ අසීමිතව ලැබෙන්න ඕනේ. ආර්ථික නොවන භාණ්ඩ. සහ ඒක ඔයාගේ අවශ්‍යතාව වුණා සපුරාලන්න පාවිච්චි කරන දෙයක් වෙන්නත් ඕන. හරිද? right. දැන් මම මේ අහන ඒකට උත්තර දෙන්න. එතකොට ඔයාගේ එතන MCQ වල උත්තරේ නිකන් එන්න. yes ද no ද කියලා දැම්ම නම් හරි. ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ ලැබේ. ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ ලැබේ. හරිනේ? හරි. ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. එහෙම කියන්න බෑ. ස්වභාව ධර්මයෙන් ලැබෙන අසීමිත දෙයක් වෙන්න ඕන. ආර්ථික භාණ්ඩ සියල්ලටම මිලක් ගෙවිය යුතුයි. නෑ. ආර්ථික භාණ්ඩ ඒ නොමිලේ හම්බෙන්නේ. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. වැරදි. ඇයි නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩ? හරිද? නොමිලේ ලැබෙන සියල්ලම ස්වභාවික සම්පත් වේ. මේ අහන්න පුළුවන් දේවල් මම කියන්නේ. නොමිලේ ලැබෙන සියල්ලම එහෙම කියන්න බෑ. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික මේ ස්වභාව ධර්මයෙන් හම්බෙනවා කියලා කියන්න බෑ. මේ නොමිලේ නම්. ඔන්න මේක අමාරු මේක. මිලක් ගෙවා ලබා ගන්නා සියල්ලම ආර්ථික භාණ්ඩ වේ. ඔයා මිලක් ගෙවුවොත් අනිවාර්යෙන් ඒක කතා දෙකක් නැහැ ආර්ථික භාණ්ඩයක්. මොකද අපි මෙයාට කවදාවත් සල්ලි ගෙවන්නේ නැහැ. මිලක් ගෙවා ලබා ගන්නා සියල්ලම සල්ලි දුන්නා කියන්නේ අනිවාර්යෙන් ඒක ආර්ථික භාණ්ඩයක්. හැබැයි අනිත් පැත්ත සියලු ආර්ථික භාණ්ඩ වලට මිලක් ගෙවිය යුතුද? නැහැ. නොමිලේ තමයි. සල්ලි ගෙවුවොත් කතා දෙකක් නේ ආර්ථික භාණ්ඩයක්. හැබැයි සියලු ආර්ථික භාණ්ඩ වලට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මේ සම්පූර්ණ කතන්දරේ වාට පුළුවන් නම් මේකෙන් එන සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නකට පවා ඔයාලට උත්තර ලියන්න පුළුවන්. මේ වැඩි වචන මුකුත් නැහැ. අපි මේ MCQ ඩිස්කෂන් එකකින් ඉන්නේ ඉඳලා අර තරකේ ඔලුවට දාගත්තා නම් ගන්න පුළුවන්. අපි බලමු උත්තරේ. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික භාණ්ඩ වේ කොහොමත් වැරදි. එහෙම කියන්න බෑ. දෙකම නොමිලේ හම්බෙනවා. හරිද? ඒකට හේතුව හරිද? භාණ්ඩ වර්ග දෙකම අපිට නොමිලේ හම්බෙනවා. දෙකම නොමිලේ ගන්න පුළුවන්. ඒ නිසා එක ගන්න බෑ. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. වැරදි. ඒ නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩක් තියෙනවා. නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩ තියෙනවා. ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. වැරදි. මොකද ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත දේවල් තියෙනවා. හැම එකම අසීමිත නැහැ. ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත දේවල්. ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික භාණ්ඩ මේක කොහොමත් වැරදි. ඒක වර්ධින්න හේතුව ස්වභාව ධර්මයෙන් අසීමිත ඒවාත් ලැබෙනවා. ස්වභාවික සීමිත ඒවාක් තියෙනවා, ස්වභාවික අසීමිත ඒවාක් තියෙනවා. මිලක් ගෙවා ලබා ගන්නා සියල්ලම ආර්ථික භාණ්ඩ. අන්න හරි. ඔයා සල්ලි ගෙවුවා නම් අනිවාර්යෙන්ම ආර්ථික භාණ්ඩයක්. හරිද? right. උත්තරය අංක 2. පහත දැක්වෙන සාධක අතරින් සංඥක සැලසුම් කරන්නේ. කෝ බලන්න සංඥක සැලසුම් කරණය කියන එක අහලවත් නැති අය. මොකද්ද બોලේ සංඥක සැලසුම් කරණය කියන්නේ? අහලවත් නැති අය කෝ බලන්න. මෙයාගේ ඉංග්‍රීසි වචනේ තමයි indicative planning. සිලබස් එකේ තියෙනවා indicative planning.
ඉන්ඩිකේටිව් ප්ලෑනින්. අන්න හරි. මේකේ තේරුම තමයි වෙළඳපළ ආර්ථිකයට තමයි මේක අදාළ. හරිද? වෙළඳපළ ආර්ථිකයේ අවාසියක් තමයි අපූර්ණ තොරතුරු කියලා කියන්නේ. වෙළඳපළ ආර්ථිකයේ අවාසියක් අපූර්ණ තොරතුරු. අපූර්ණ තොරතුරු කියන එකේ තේරුම තමයි අපූර්ණ තොරතුරු කියන එකේ තේරුම තමයි නිවැරදි තොරතුරු නොලැබීම. නිවැරදි තොරතුරු නොලැබීම. හරිද? මේකට මම වෙනම දවසක වෙනම නෝට් එකක් දෙනවා මේ රිවිෂන් පන්ති ඇතුලේ. නිවැරදි තොරතුරු නොලැබීමට හේතු තියෙනවා. හරිද? නිවැරදි තොරතුරු නොලැබීමට හේතු තියෙනවා. එක හේතුවක් තමයි ප්‍රචාරණය. ප්‍රචාරණයෙන් පාරිභෝගිකයට වැරදි තොරතුරු යන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි සංකීර්ණ තාක්ෂණික. සංකීර්ණ තාක්ෂණික කරුණු. ඒ සමහරු ඉන්නේ වෙබ්සයිට් එකේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙලා රෙකෝඩින් බලන්න දන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ටිකක් උඩ ජෙනරේෂන් එකේ කට්ටිය සමහරවිට AI යූස් කරන්න දන්නේ නැහැ. නේ නිවැරදි තොරතුරු නැහැ. කියන්නේ දැන් ටෙක්නොලොජිය මේ අවුරුදු දෙක තුනේ මාර විදිහට දියුණු වුණානේ AI යනම්ම නම් ඒවත් එක. ඒ වැඩි දන්නේ නැහැ. සංගීත තාක්ෂණික කරුණු කියන්නේ අන්න ඒවා. හරිද? මේක මේ පොයින්ට්ස් උන දීලා නෑ මම. තාම දුන්නේ නෑ. හරිද? ඒ මම දැන් කියන්නේ ඒකම ලියා ගන්න කියලා. අනිත් එක තමයි ප්‍රතිලාභ පිළිබඳ අවිනිශ්චිතව. ප්‍රතිලාභ පිළිබඳ අවිනිශ්චිත බව. ඔය ප්‍රතිලාභ පිළිබඳ අවිනිශ්චිත භවයකට උදාහරණයක් තමයි ඉන්ෂුරන්ස්. ඉන්ෂුරන්ස් වලින් එන ප්‍රතිලාභ ගැන දන්නේ නැහැ. හරිද? ඒක දන්නේ, ඒ කියන්නේ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හොයලා බලලා නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් කොච්චරක් වෙනකන් ගෙවයිද අපිට ඒව දන්නේ නැහැ. මේ ලෙඩේට ගෙවයිද මොන ලෙඩේට ගෙවන්නේ නැද්ද ඒව දන්නේ නැහැ. හරිද? ඔන්න වගේ සමහර තොරතුරු අපි ළඟ නැහැ. එකක් ප්‍රචාරණයෙන් අපිට වැරදි තොරතුරු දෙනවා. දෙක සමහර තොරතුරු තේරුම් ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒක මාර සංකීර්ණ තාක්ෂණික කරුණ. තුන්වෙනි එක සමහර ප්‍රතිලාභ ගැන අපි දන්නේ නැහැ. ඉන්ෂුරන්ස් වගේ එකක්. මෙන්න මේ වැඩේ නිවැරදි කරන්න කවුද මැදිහත් වෙන්නේ? මේ වැඩේ නිවැරදි කරන්න කවුද මැදිහත් වෙන්නේ? රජයේ මැදිහත් වෙනවා. මෙය නිවැරදි කිරීමට රජයේ මැදිහත් වෙනවා මේ වෙලාවේ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සංයෝග සැලසුම් කරණය කියලා. මේ අවාසියක් කියලා තියෙනවා. අවාසියක් අකුරු තේරුම් ගන්න ඕනේ. අවාසිය. උදාහරණ කියලා බලන්න මොන වගේ රටවල්ද මේව නිවැරදි කරන්න මැදිහත් වෙන්නේ? එහෙම රටවල් කියන්නේ. කියන්නේ මේව කන්ට්‍රෝල් කරනවා ඒගොල්ලෝ ඇවිල්ලා. කියන්නේ ගොඩක් වෙලාවට කරන්නේ ඒ රටවල් කරන්නේ පෞද්ගලික අංශයට තොරතුරු දෙනවා. හරිද? අපි මෙන්න මේ අංශ වලින් තමයි ආර්ථිකය දියුණු කරන්න යන්නේ කියලා ආණ්ඩුව තොරතුරු දුන්නාම පෞද්ගලික අංශයේ තොරතුරු අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එහෙම රටවලට උදාහරණ තමයි ප්‍රංශය. මම මේක ලස්සන නෝට් එකක් දීලා තියෙනවා. දකුණු කොරියාව, ජපානය. ප්‍රංශය, දකුණු කොරියාව, ජපානය. හරිද? ප්‍රංශය, දකුණු කොරියාව, ජපානය. right. මේකේ රෙකෝඩින් එකක් බලන්න පුළුවන් ඔයගලන්ට. හරි අපි දැන් බලමු උත්තරේ. පහත් දැක්කේ සාධක අතරින් සංයෝග සැලසුම් කරණයට කැපී පෙනෙන ලක්ෂණය මොකක්ද කියලා අහනවා.
මොකද මෙතන තියෙන කැපී පෙනෙන ලක්ෂණ රජයේ සීමිත කාර්යභාරය. එහෙම කියන්න බෑනේ රජයට ටිකක් විශාල කාර්යභාරයක් තියෙනවා මෙතන. ආණ්ඩුව වැඩක් කරනවා. මිල යාන්ත්‍රණය සංජක සැලසුම්කරණේ තියෙනවා. ඒකෙම තියෙන කැපී පෙනෙන ලක්ෂණයක්ම නෙමෙයිනේ මිල යාන්ත්‍රණයක තව තව ඒවා තියෙනවනේ වෙළඳපොළ ආර්ථිකයක් තියෙනවා. මේ කෙලින්ම තියෙන්නේ අපූර්ව තොරතුරු නිවැරදි කරන්න රජය මැදිහත් වෙනවා. ඒක කරන්නේ ගොඩක් වෙලාවට ආර්ථික වර්ධනය ළඟා කරගන්නේ කෙසේද? කෙසේද? කවර ශේෂ්ත්‍ර වලින්ද? කවර ශේෂ්ත්‍ර වලින්ද? යන්න පිළිබඳ රජය පෞද්ගලික අංශයට තොරතුරු සපයයි. එහෙම කරලා තමයි ඒක නිවැරදි කරන්නේ. ආර්ථික වර්ධනය ළඟා කරගන්නේ කොහොමද? කවර ශේෂ්ත්‍ර වලින්ද? ඒව රජයේ පෞද්ගලික අංශයට තොරතුරු දෙන්නේ. right. සිරිත් තීර්ථ සම්ප්‍රදායෙන් මත තීරණ ගන්නෑ පෞද්ගලික දේපල හිමිකාරීත්වයේ තියෙනවා ඒව අර කැපී පෙනෙන ලක්ෂණයක් නෙමෙයි. right.